Hello guys, so පිළිගන්නවා මගේ channel එකට. හොඳයි. මේ මගේ channel එකෙන් මේ විදිහට ගන්න වීඩියෝ එක දෙවෙනි වීඩියෝ එක. අද මම තෝරගත්තේ මොකක්ද? ඔව් මොකක්ද කියලා වලද නැහැ ඉතින් මම පිසු මොඩෙක් වගේ මම මේ ප්‍රශ්න අහද්දි Stop it. Get some help. අද මම තෝරගත්තේ පෙන්නන්න. මේ වෙනවලද කසායි අයියාගේ channel එකේ වීඩියෝ එකක් තමයි මම තෝරගත්තේ. අපි බලමු. එයාලා දෙන්න අපේ වීඩියෝ එක අපි බලමු. මොකද වෙන්නේ? බයි වේද කියලා. headphone ගහගන්න කියලා තියෙනවා use headphone. But at the end. Previously on Project D2O. ලංකාවේ පැය 7ක් විතරක් එළිය වැටෙන අමුතුම ගමකින් මට භයානක ඊමේල් වගේක් එනවා. ඒ ඊමේල් වල කියලා තියෙන්නේ පිටසක්වල ජීවීන් සම්බන්ධ සාක්ෂි මේ ගමේ තියෙනවා කියලා. කලින් එපිසෝඩ් එකේදී මම මෙතන සංචාරය කරා. නාදුරන අසාමාන්‍ය සිද්ධීන් ගොඩකට මට මුහුණ දෙන්න වුණා. මොකක් හරි දෙයක් මගේ පිටිපස්සෙන් පන්නන්න ගත්තා. මම මේ මහ කැලෑව මැද අතරමං වුණා. ආරක්ෂාවට කිසිම දෙයක් නැතුව මම ගොඩක් අසරණ වුණා. මොකක්ම හරි දෙයක් මගේ පස්සෙන් පන්නන්න ගත්තා. අනතුරක් වගේ දැනුන නිසා මම ඔළුව හැරිච්ච අතේ දුවගෙන ගියා. ඒත් මේ කිසිම දෙයක් ඉවරයක් වුණේ නැහැ. මේ වීඩියෝ එකේ සමහරක් අයට නුසුදුසු තිගැස්සෙන සිද්ධීන් අන්තර්ගත වෙනවා කියලා මතක තබා ගන්න. තිගැස්සෙන සිද්ධීන් බලන්න. අනේ ගයිස් මං කැලේ ඇතුළට ටිකක් දුවගෙන ආවා. ගයිස් මම කැලේ ඇතුළට ටිකක් දුවගෙන ආවා. කැලේ ඒත් මට මෙහෙම මේ කැලේ ඇතුලේ සමාජයෙන් ඔය කැලේකට තනි යන්න පට්ට බයයි. ඒවත් නැහැ මට ඕනේ කරන දේවල්වත් මං අරන් ඇවිල්ලා නැහැ. මගේ බෑග් පැක් එක මං හොයා ගන්න ඕනේ. ගයිස් මම කැලේ ඇතුළට දුවගෙන ආවොත් මට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. මට ඕනේ කරන බඩු ටිකක්වත් අර ගෙදරින් අරන් එන්න බැරි වුණානේ. මම මොකද කරන්නේ මං ආයේ එහාට ගිහිල්ලා ඒක අරගෙන එනවද? අනේ මට තේරෙන්නේ නැහනේ. හරදී ආයෙත් මට පස්සෙන් නේද? මොකක්ද කරන්නේ? මට හිතෙනවා මං ගිහිල්ලා ඕනේ කරන දේවල් ටික අරන් ආවොත් හොඳයි කියලා. මොකද මම දැක්කා කස්සරියෙන් සද්දයක් වුණා. සත්තුද කොහෙද? අමු කැලෑවක් මැද ඉතින් සත්තු නැත්තම් බැරිය. ගයිස් ඔබ දැන් හිතන්නේ තවයි සතෙක් වෙන්නේ නැහැ. කවුද නේ? කවුරු පැයකට සද්දයක් සතෙක් වෙන්නේ නැහැ. සතෙක්ද කොහෙද? සතෙක් වෙන්නේ නැහැ උඹ. අතරතින් එනවා යකෝ සතෙක් නැතියක් ඉන්න සතෙක් නෙමෙයි. කැලේ සත්තු ඉන්නවා මට මෙහෙම යන්න බෑ. මම අර ගේ ඇතුළට ගිහිල්ලා ඕනේ කරන බඩු ටික අරන් එනවා. මොකද මම දැක්කා ඒකේ අපිට ඕනේ කරන ගොඩක් දේවල් තිබ්බා. කෙරොසින් ඔයිල් බොටල් එකකුත් තිබ්බා. මොකද ලාම්පු දෙන්නේ? මොකෙක් හරි දුවනවා මේ පැත්තේ. ගයිස් මම දැන් මේ කෝටු කඩාගෙන සද්දයක් එන්නේ. ආයෙ අර ගෙදර හොයාගෙන යනවා මේ පැත්තට. මට කරන්න දෙයක් නැහැ. මට ඕනේ කරන බඩු ටිකක් මම අරන් බාහුව වර ගෙදර ගන්න ගියා. මොකද උනේ? ගයිස් මම දැන් ආපහු අර ගෙදර හොයාගෙන යනවා. මට ඕනේ කරන බඩු ටිකක් මට අරන් එන්න වෙනවා. මම දන්නේ මම මේ කරන්න යන්නේ හොඳ දෙයක්ද කියලාවත්. මම දන්නේ මම මේ කරන්න යන්නේ හොඳ දෙයක් කියලාවත් ඒත් මට වෙන ඔප්ෂන් එකක් නැහැ. මට මෙතනින් එළියට යන්න කලින් මට ඕනේ කරන දේවල් ටික ලෑස්ති කරගන්න වෙනවා. මම කලින් කැම් එක ඔෆ් කරා බැටරි සේව් කරගන්න ඕනේ හින්දා. ඉක්මනින් ඉරපායන්න. ඉරපායන්න. අනේ
කොහොමද ගහ එල්ලුනේ? නිකම්ම ලංකා කතාව වෙන්නේ නැහැ. උනනකන් ඩීසිට් එක කොණ්ඩේ පොඩ්ඩක් කියලිනවනේ. කමිසි අමුතු සත්‍යයක් එනවනේ අහසින්. එයා ප්ලේන් එක මේ වගේ නිකන් අර පිටසක් කරසින්න කොහොමද ඉන්නේ දැන් අර පිටසක් කරේ යානයක් අපිට අත්‍යවශ්‍ය ෆිල්ම් වල තියෙන ඔය වගේ සත්‍යයන්නේ fuck is that? ඒ සීන් එක යන්නේ සත්‍යවලම වෙන්න බෑ. මම දැන් මූවි බලලා තියෙන ඒ සීන් වල ඔය සත්‍ය තමයි යන්නේ. ආමුණාද කියේ මට අහසින් අමුතු සද්දයක් ඇහුණා. ගුවන් යානාවක හඬක් වුණාට ඒක ටිකක් වෙනස් ශබ්දයක් කියලා මට තේරුම් ගියා. ඒත් ඒ මොකක්ද කියලා මට හරියටම පැහැදිලි කරන්න අමාරුයි. මට කැලේ මැද තිබිලා හම්බුණු අමුතුම ගෙදරට මම ආයේ යන්න තීරණය කරේ මගේ ආරක්ෂාවට අවශ්‍ය කරන දේවල් එකතු කරන් එන්න ඕනි වුණ නිසායි. මම හිතුවේ මගේ පස්සෙන් පන්නපු ඒ අමුතු දේ දැන් මගේ ඇරිලා ඇති කියලායි. එහෙම හිතාගෙන මේ කැලේ පුරාම මම ඇවිදගෙන ගියා. වන සත්තුන්ගේ ප්‍රවේශම් වෙන්න කිසිම දෙයක් මගේ අතේ තිබුණේ නැහැ. මෙහෙම ඇවිදන් යද්දී මම හොයපු ගෙදර ගාවට මම ආවා. පොඩ ඉන්න. මේ තියෙන ගෙදරින් ආපු පාරනේ. හරි ඊගාව ඉන්නේ. මං ආයෙත් පොට් එකට ඇවිල්ලා වගේ. එයිම සත්‍යයක් සත්‍ය නොකර ඇතුළට ගිහිල්ලා ඕනේ බඩු ටික ගත්තා ආවා. සත්‍ය නොකර ගියා. Damro alam awurudu sale. සත්‍ය නොකර ඇතුළට ගියා. මට හිපාම කරන වැඩේ තමයි ඔය තැන. එළියට. නේ ඕනේ. The fuck is that? වීඩියෝ බල බල ඉන්නව නේද? ඇඩ් එක ප්ලේ වුණාම හිලක් වුණා කියනවා. දාගිය වයින්බ්‍රෝඩ්දා එන්න දවසේ අනේ දෝස්ත ගහෝනේ තෝරුවේ පොට්ටර ඉතින් නැකදීක දොර ඇරලා තිබ්බ විදියටම තියෙනවා. මට මෙතන තවත් බය හිතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ගයිස්. මේ ගෙදර ඉලෙක්ට්‍රොනික බඩු තියෙනවා ඒත් කරන්ට් එක නැහැ. කවුරුද ට්‍රිප් එක ඕෆ් කරලා තියෙනවා. නැත්තම් මේ ඔක්කොම එකපාර වැඩ කරන්නේ නැති වෙන්න විදියක් නැහැනේ. ඔව් මේ ඇත්තටම මං කැම එක ඕෆ් කරලා මේ තියෙන ලාම්පුද ඕනේ කරන බඩු තියෙනවා. මම මේවා එක මෙතනින් එළියට දොරෙල්වා පැටිය දේවල් කලබල කරන්න හොඳ නැහැ. ගයිස් ආයෙත් අම්මා අප්පාට ආවම පිට අපාය යන්නේ මට අර කැලේ යන්න විදියක් නැහැ. නිකන් හරි සතෙක් හරි පස්සෙන් આવත් මං ගාව කිසිම දෙයක් නැහැ. මම රාගෙන කනවනේ මට තේරෙන්නේ නැහැ. උඹ ටික ලෑස්ති කරගන්න. ගයිස් හැබැයි උතන පිටිපස්ස දිරලා තියෙන එක පොඩ්ඩක් බයනක වැඩක්. එයා වීඩියෝ කොතන කරන අතරේ පිටිපස්සේ මොකක් කරි එකක් එහෙම ආවෝ. තමයි. ඊයතරට ආව කොහමද? ඒක පොඩ්ඩක් බයනකයි. හැමදේම සයිලන්ට් වුණා. මොකක් කරි වක් එහෙම දැන් පැත්තේ මට දරුවා නමට වුණා. පල්ලු පුරනවා විතරක් ඇහෙනවා. එහෙම දැන් මම කියන්නේ මොකක්ද තියෙනවා. ඌ හිටියේ මේක ඇතුළේ. බලමු. බල්ලු පුරනවා ඇහෙනවා. මම දැන් ඇස්සේ උනේ නැහැ. ඕනික කරන බාණ්ඩයක් හම්බුණා. ලම්පේ නයි භූමි තෙල් ඩෙෆිනිට්ලි මට මෙතන ලාභවල එක අන්දමක්වත් පත්තු කරගන්න මං ගාව කිසිම දෙයක් නැහැ ගයිස්. අර කැලේ ඇතුලේ සත්තු ඉන්නවා. මම කොහොමද මෙතනින් එළියට යන්නේ? මට මේ ගේ ඇතුලේ එළි වෙනකන් ඉන්න විදියකුත් නැහැ. මම මේක ලෑස්ති කරලා ගන්න එක ඒක තියෙනවා. ලෑස්ති කරලා ගන්න එක ඒක තියෙනවා. මං ගුවනේ දුවලා තියෙන මොකක් හරි ඒ කියලා. දැන් වෙන්නේ යන්නේ.
නැද්ද? තාම කිසිම සද්දයක් නැහැ guys. මට තේරෙන්නේ නයිස් එක. ඒක හොඳයි. ආපහු මම ලයින් එකේ ඉන්නේ. කෙලින්ම හොල්මන චකෝවා. කැලක් ඕනේ. පාමුලක් හදාගන්න වෙන්නේ නැති. guys මට පන්දමක් හදාගන්න බැරිද මොකද ටෝච් එක ඉවරුණා මට වෙන කරන්න දෙයක් නැහැ මට මං හිතුවේ රෑ ආපහු ඇවිල්ලා මං ඒක අරගන්න මට තනියම දැන්න ඕනේ අපිට කියලා අඩි කිතාඩි බාතේ අම්මට දුයි මොකී බං අනිකර සුදුයි බං මේක වටේ ලඟම වෙලා මූණ නිකන් මූණ ඈන්නේ වගේ උඩ තියෙන්නේ what the fuck මම ගෙදර ඇතුළට ගිහින් මට ඕනෙම කරන දේවල් එකතු කරන ගමන් හිටියා. හැබැයි මට එක දෙයක් අමතක වෙලා තිබුණා. මගේ පිටිපස්සෙන් තියෙන දොර අරගෙනම තමයි මම මගේ වැඩේ කරන්න ගියේ. මම මේ වෙලාවේදී එච්චර හොඳ සිහියකින් නෙවෙයි හිටියේ. මට ඕනේ වුණේ පුළුවන් ඉක්මනින් අවශ්‍ය දේවල් අරගෙන මෙතනින් පැන ගන්න. ඒත් මම මෙතනට වෙලා ඉද්දි අර කලින් පෙනුන නිල් පාට S2 පේන්න ගන්නවා. මම මේ කිසිම දෙයක් දකින්නේ නැහැ. ටික වෙලාවකින් මොකක් හරි දෙයක් අර දොර ගාවින් එබිලා මන් දිහා බලගෙන ඉඳිනවා. හරියට නිකන් දඩයම් කරන්න උත්සාහ කරනවා වගේ. එන්නම දේවල් දරුණු වෙන්න ගත්තා. සද්දයක් ඇහුණා. උදර කවුද? ස්පීකින් කවුද? තහඩුවට මොකක් හරි වැටෙන සද්දයක් නෑ. එටෙගියක් මේ එටෙගිය නෙමෙයි අලුත් ඉන්නේ කියන්නේ නම ගහක්වත් නෑ. අන්තර වහකට නම් හොඳයි. ඒක හොඳ දහක්. ඒ ලාම්පු දෙන්න එක වතුර පාටයි වගේ පේනෝනේ. මට කියලා දෙන්න පේන්නේ. ඕන වෙලාවට ඉතුරු ටික දාගන්න තියාගන්න. කොයි ගියත් ලයිට් එකක් කරගෙන ඉන්න ඒක මං ගාව තියෙනවා. ඔය වෙන්කට බර්ස් එක ලයිට් එකක් තියා. පඩි සද්දයක් ඇහුණානේ. අනේ මට ආයෙත් නම් කලින් වගේ දුවන්න බෑ. අනේ පන්තිල පායන්න. හැම දෙයක්ම හරිම සංසුන්. ගයිස් ඊමේල් එකේ තිබ්බ දේවල් බලද්දි මට තවත් බය හිතෙනවා. ඊමේල් එකේ තිබ්බ විදිහට මේ දේ හරි අමුතුයි. ඒ දේ පස්සෙන් එනවා. මම දැන් මොකද කරන්න ඕනේ කියලා. I don't know about you. තව දෙයක් ඔයාලට මට පෙන්වන්න ඕනේ. මම මේ කැමරා එක සෙට් කරද්දි මේකක්ද පොඩක් බලන්න මේක. R E J P
වලින් RG help and run help and කවුරු හරි මෙහෙ අදිස්සියෙන් දර දුවලා තියෙනවා help REAP help R नहीं help के बुगारन HEAP help 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 RUN run help and run කාගේද කැලයක් නැද්ද ගෙදරක් තියෙන්නේ කොහොමද අනිත් එක මේ වගේ දෙයක ජීවත් වෙන්න මිනිස්සේ ये कैलेंडर मेरा इसे भाई नहीं किया අනිත් එක මේ වගේ දෙයක ජීවත් වෙන්න මිනිස්සේ මම මෙතන නෝට් කරපු දෙයක් තමයි මේ ගෙදර හැම දෙයක්ම සර්වයිවල් දේවල් තියෙන්නේ මිනිස්සුන්ට මට තේරෙන්නේ නැහැ කවුද මේක ලියුවේ මට එවපු ඊමේල් එකෙත් මම දැකපු දෙයක් තමයි ගයිස් මේ ඒකේ තියෙන ගොඩක් දේවල් වලට මම දැන් මුහුණ දුන්නා ඒ ඊමේල් එවන එක්කෙනා මේ කොහේ හරි ඉන්නවා වෙන්න පුළුවන්ද කියන්න බෑ මොකද කරන්න ඕනේ මේකට වීඩියෝ පොඩක් ස්කිප් කරලා නැත්නම් මගේ වීඩියෝ එක දිග වැඩි වෙනවා මම හිතන්නේ විනාඩි 10කට 15කට තමයි වීඩියෝ එක මම හිතන් ඉන්නේ ස්කිප් කරමු ඒ සද්ද සතෙක් නෙමෙයි ආන්දරේ සත්‍යය ඔය සතෙක් ඉන්නේ ඩයිනෝසර් එක ගත්තොම නම් කියන්නේ night mission home මෙතන වැඩි වෙලා ඉති කේස් වෙනවා වගේ घोषाकारी शब्द है और यहाँ दुड्डा पाइन हुआ और ये शब्द कावी සද්දේදී මොකක් හරි සීන් එකක් තියෙනවද නෑ කොහොම සද්දයක් දැන් මොකක් හරි තියෙන හින්දා ඉස්සර දරුවෝ මොන මෙතනක් තියෙනවා මොන දෙයක් මොන මාසේ දුවනවානේ විකෘති විච්ච ජීවියෙක්ට සමාන දෙයක් අර ජනේලෙ පිටිපස්සෙන් ඉන්නවා පේනවා. මේක දකින්නත් එක්ක මගේ ඇඟිල්ලේ වතුර වැටගත්තා. මෙතන තිබුණ කිසිම දෙයක මට සිහියක් තිබ්බේ නැහැ. හදිසියට අතට අහුවෙන දේවලුත් අරගෙන ගෙදරින් එළිය තිබ්බ කැලේ ඇතුළටම දුවගෙන ගියා. මට තාමත් මේක නරක හීනයක් වගේ. හදි දාගෙන කැලේ ඇතුළට මට මෙන්න මෙහෙම දෙයක් හම්බුණා. खातिर देखा हमने මොකක්ද කහකින් නෙලියෙන්නේ පොඩ්ඩක් ඉන්න ये डोर चेक किया the fuck is this मतलब क्या लगी नहीं रहा මේ මොකක්ද මේක රීචාර්ජබල් ටෝච් එකක් නේ. ටකින් අර මොනවද මේ මොනවද? මේක බිමක් තියෙනවා. What the fuck is this?
dark. Hiding in the dark. කවුද මෙයා ලියන්නේ? මේක මොකක්ද තියෙන්නේ? The sun is down. The sun is down. මේවා මේ ගහෙත් ගහලා තියෙනවා මේ. ලයිට් එකක් තියලා තියෙනවා. සමහර විට කවුරු තිබ්බත් දන්නව දෙන්න දෙන්න Do කවුරු not look at the red light. red light. The fuck is this? අර අරුගේ රතු පාට ලයිට් එක තියෙනවා එපිසෝඩ් වල. ඒකේ රතු පාට ලයිට් එක නිල් පාට ලයිට් එක. ඒකට උගේ දෙක. Run. 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 මේවා දැස්සට සත්‍යයක්. Don't look at the light. කවුද මේක ගැහුවේ? ඉවරේ කැලේ අතර මම උනොත් කියලා නේ රෝබට් කියලා වගේ කෙනෙක් කවුරු හරි එකක් ගන්න යනවා ගහලා බෝඩ් එකක් තියලා එතකොට මේ රතු පාට ලයිට්ස් ගහලා තියෙන්නේ තනින් තන. රතු පාට ලයිට් එකක් සමහරවිට ගොඩවන්න මම කියලා හිතපු දේ හරි වෙන්න පුළුවන් guys. guys මේ ලයිට් මට පේන්නේ මේ එක්තරා දුරකින් හැමතැනම සෙටප් කරලා තියෙනවා. ඔක මිනිස්සු වැඩක් වෙන්නත් පුළුවන්. එතකොට මම හිතුව දේ හරි වෙන්න පුළුවන්. සමහරක් විට අර මගේ පස්සෙන් ආපු දේ ඒක ලයිට් වලට රියැක්ට් කරනවා වෙන්න පුළුවන්. කොහොමද ගහලා තියෙන්නේ? සිංහල අවුරුද්ද මේක ලියලා තියෙන මිනිස්සෙක් කියලා 100% sure guys. කවුද මේ ලියන්නේ? අර ගෙදර ඇතුලේ මේ විදිහටම තමයි ලියලා තිබුණේ. මිනිස්සෙක් ලියන්නේ මිනිස්සෙක් ඉංග්‍රීසියෙම ලියන්නේ. එතනකට වචනක් තියෙනවා නේ මිනිස්සෙක් ලියනවා ඉතින් ගමේ මිනිස්සු ඉන්නේ. ඇයි ඌ ඉංග්‍රීසියෙන් ලියන්නේ? සිංහලෙන් ලියන්න බැයිද? The fuck is this? කැලයක් මැද්දේ මෙහෙම ලයිට් සෙටප් කරලා රෑ එළි වෙනකම් ඔයාලට පේන ඇති මේ හැම තැනම තියෙන ලයිට් මේ එක හා සමාන දුරකින් සෙටප් කරලා තියෙන ඒවා. මේක මේ මිනිස්සෙක්ගේ වැඩක්. ඒකේ කියලා තියෙන්නේ මේ එළිය දිහා බලන්න එපා කියලා. hide in the dark කියලා තියෙනවා. ඉක්මනින් එළි වුණොත් හොඳයි. මේක එන්න නරක අතට හැරෙනවා විතරයි වෙන්නේ. මම දන්නේ මම guys මට හිතෙනවා මෙතන ගිනිමැලයක් ගහගත්තොත් හොඳයි කියලා. මොකද ඒක ගොඩක් සේෆ් වෙයි. සතෙක් කාව හෝ නැත මෙතන ගිනිමැලයක් ගහගත්තොත් මට හිතෙනවා ඒක මගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හොඳ දෙයක් කියලා. සතෙක් කාවත් ඒක මට යූස් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් නැති වුණත් කැලේ තියෙන දර ටිකක් එකට එකතු කරලා මෙතන පොඩි ගිනිමැලයක් මම ගහගන්නවා. ගින්දර මම වටේටම ගිහලා තියෙන දර ටික මේ ලයිට් එක මම යූස් කරනවා. මේ ලයිට් එක මේක තියෙන ලොකේෂන් එක මට හොයාගන්න පුළුවන්. මේක මම මට මෙතෙන්ටම එන්න පුළුවන්. ඉතින් මෙතන ගිනිමැලයක් ගහලා අද රෑ මෙතන නැවතිලා හෙට උදේ වෙද්දි මේ හැම දෙයක්ම ඉවර වෙයි කියලා මම ගොඩක් විශ්වාස කරනවා. ඉතින් අපි බලමු. හොඳට එනවා මොකක් කරගෙන නම් දුවන් එනවා. ඒක හොඳට එනවා. ළඟටම එනවා. හරි. දෙකන්න මොකද ගියා. ඒක බලනවා අපි ගන්න අර ගන්න හරි ගන්න ඇයි වෙන නැතව මොකද දිවුනේ අපු ඉතින් ඉඳී ඇට කෝට් එක කලින් මොකක් කරේ දබ බලන්න
කරේ කරගෙන ආවා. ඉතින් ඊට පස්සේ ini wanya wan der gol di gol na kau de ek kamera sana yang dua Ginlangahan ni Araksida. Neng oh ya mi holman neng pizza kol kira holman hari neng ඔය ගින්දර එළියකෙද්දී ඌ යනව නෙතෙන්ද හරිද ඒ කියන්නේ දැන් මෙයා දැන් ඔය ගහලා තියෙද්දී අරු දැන් පේනවනේ ඌට නිකන් මේ එළියක් පේනවනේ ගින්නක් එළියක් ගම කරපේ තුමු මෙතෙන් දෙනවනේ ඒතර මේ ආරක්ෂිතද ඒක මෙතෙන් ගිරුන්නේ හරි ඒකනේ ඇත්තටම ඒක ඌ ගින්න එළියට වගේ තමයි එල්ල තියෙන්නේ කයිස් අර දුරින් ආය අර එළියක් පේනවානේ ඉන්න මොකටද දෙන්නේ අනේ ini lagi bahas ini අයියෝ මට මේක පාඩුවේ ඉන්න දෙන්නෙම නෑනේ අයියෝ නෝ අඩි මට හිමියෝ දෙයක් පස්සෙන් පන්නන්න පටන් ගන්නවා එක දිගටම මට කිසිම ගැළපෙන්නක් නැහැ මම අතරමං වෙලා මම ඇත්තටම මොකක්ද කරන්න ඕනේ ඉක්මනින් ඉර පායනකම් මම හැංගිලා ඉන්නේ කොහෙද කැලෑවේ සමාන්තර දුරවල් වලින් ලයිට් සෙටප් කරලා තියෙන්නේ හරියට නිකන් කවුරු හරි මෙතන පරීක්ෂණයක් කරනවා වගේ කවුරුම හරි මේ කොළ කෑලි වල අනතුරු ඇඟවීම් ලියලා තියෙනවා ඇත්තටම මේ කවුද ඉර පායනකම් මම කොහොම හරි ආරක්ෂිතව ඉන්න ඕනේ ඇත්තටම මගේ ඊමේල් වල තිබ්බා වගේ මෙතන පිටසක් වල සාක්ෂි තියනවා වෙන්න පුළුවන්ද එහෙම වුණොත් මේක එච්චර හොඳ දෙයක් වෙන්නේ නැහැ මම ඔළුව හැරිච්ච අතේ දුවගෙන ගියා මෙතනින් පස්සේ මට මුහුණ දෙන්න වුණු දේවල් මම ඊළඟ කතාංගයට එකතු කරන්නම් මේ මම මේ කරපු වීඩියෝ අපහාසයට කියලා හිතන්න එපා අපහාසයට නෙමෙයි මම මේ නිකන් වයින් මේ සුපිරි වීඩියෝ මම හැම වීඩියෝ එකක්ම බලලා තිනවා අද දැම්මොත් මේ දැන් බලනවා වගේ තමයි මම මේ ඔන්න එක වීඩියෝ එකක් අතවලා පේනවා එක වීඩියෝ එකක් මම අතවලේ බලලා තිනවා ඔක්කොම බලලා තිනවා ඉතින් විතර කනදාලා ඉතින් සුපිරි එපිසෝඩ් 4 වෙනකම් අපි බලාගෙන ඉන්නවා ඒකත් ඉන්න හම්බුනොත් මමත් අලුත් ඒ වීඩියෝ එක බලන ගමන් අලුත් වීඩියෝ මමත් දානවා අලුත් වීඩියෝ දානවා ඒක බලපලා ඉතින් මෙහෙමයි ඒක සුපිරි තව දෙයක් මගේ channel එකේ ප්‍රයිස් 903යි මට කොහමද එකයි ගන්න පුළුවන් හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දෙන්න තියෙනවා මං ඉල්ලන්නේ මම දැන් අවුරුද්දක් විතර YouTube කරන බලන්න මම තමයි එකයි ගාගන්න බැරි වුණා කොහොමද try කරමු එකයි ගාගන්න අවුරුද්දකට කලින් අවුරුද්ද කරන්න බැරි වෙයි ලබන අවුරුද්දකට කලින් හරි බලමු එවනම එනම් ජයවේවා අලුත් වීඩියෝ හැමෝම අපි ගිල්ලෙන්න මං ගිල්ලෙන්න Got the house with my swagger, hop in that window. I got places to go. People to see, time is precious.